CCTV කැමරාවක් සවි කරද්දී අපි හැමෝම වගේ කරන එක පොදු දෙයක්. ඇත්තටම අපේ සම්පූර්ණ ආරක්ෂක පද්ධතියම අඩපණ කරනවා කිව්වොත් ඔව්. අද අපි කතා කරන්න යන්නේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් කරන හැබැයි ලොකුම වැරද්දක් වෙන්න පුරුවන් මේ පුරුද්ද ගැන. ඒකෙන් කොහොමද මිලදික සිස්ටම් එකක් වුණත් වැඩකට නැති වෙන්නේ කියලා. මේ කතාව නම් හොඳටම හුරුපුරුදුයි නේද? කැමරාව පුරවන්තරම් උඩින් හයි කරමු. එතකොට මුළු ඒරියා එකම කව වෙනවා. මේක තමයි ගොඩක් වෙලාවට හිතන විදිය. පුළුවන් තරම් ලොකු පරාසයක් බලා ගන්න ඕන නම් කැමරාව උඩින්ම තියෙන්න ඕන කියලා. ඒක අහනකොට නම් හරිම තර්කානුකූලයි වගේ. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. මේ පිටිපස්සේ අපි හිතන්නේවත් නැති ලොකු ප්‍රශ්නයක් ඇඟිලා තියෙනවා. එහෙනම් මෙහෙම අහමු මේ පුලුල් දර්ශනයක් පස්සේ යන එකෙන් CCTV පද්ධතියකේ තියෙන වැදගත්ම දේ නැති වෙලා යනවද? ඒ කියන්නේ යම් සිදුවීමක් වුණාම අතේ ඉතුරු වෙන්නේ කවුද කියලා හඳුනා ගන්න බැරි, උසාවියකටවත් ඉදිරිපත් කරන්න බැරි වැඩකට නැති ෆුටේජ් එකක් විතරද? හරි. අපි දැන් මේ ගැටලුවේ හරියටම යමු. කැමරා ඕනෑවට වඩා උඩින් හයි කරාම ඇත්තටම සිද්ධ වෙන දේ මොකක්ද? මේකට ක්ෂේත්‍රයේ පාවිච්චි කරන විශේෂ නමක් තියෙනවා. ඒකට කියන්නේ bird's eye view effect කියලා. හිතන්නකෝ කැමරාවක් අඩි 5ක් 20ක් වගේ හොඳටම උඩින් හයි කරලා පහළට ඇල කරලා තියෙරම එතකොට ලැබෙන්නේ මොන වගේ දර්ශනයක්ද? හරියට කුරුල්ලෙක් උඩ ඉඳන් බිම බලනවා වගේ මුළු ප්‍රදේශයම ලස්සනට පෙනේ. හැබැයි කෙනෙක් ඒ යටින් යනකොට කැමරාවට අහුවෙන්නේ ඒ කෙනාගේ මුහුණ නෙවෙයි ඔළුව උඩයි උරහිස් දෙකයි විතරයි. වැදගත්ම දේ මිස් වෙනවා. බලන්නකෝ කැමරාවට පේන්නේ මොනවද මගහැරෙන්නේ මොනවද කියලා. අහු වෙන්නේ ඔළුව උඩ උරහිස් සමහර විට කැප් එකක් හරි හුඩි එකක් හරි. හැබැයි කෙනෙක්ව අඳුර ගන්න අත්‍යවශ්‍යම දේවල් ඒ කියන්නේ ඇස්, නාසය, කට මේ මුහුණේ තියෙන කිසිම ලක්ෂණයක් පැහැදිලිව සටහන් වෙන්නේ නැහැ. ඉතින් එහෙම රෙකෝඩින් එකකින් මොන ප්‍රයෝජනයක්ද? ඉතින් ඇයි මේ මුහුණ පැහැදිලිව අහුවෙන එක මේ තරම්ම වැදගත්? අද කාලේ ආරක්ෂක පද්ධතියකදී මේක නිකන් විස්තරයක් නෙවෙයි මේක තමයි තීරණාත්මකම සාධකය. අපි බලමු ඒ ඇයි කියලා. හිතන්න අද තියෙන අලුත්ම තාක්ෂණයන් ගැන. facial recognition ඒ කියන්නේ මුහුණු හඳුනා ගැනීමේ පද්ධති, line crossing වගේ දියුණු AI alerts මේ හැම දෙයකම පදනම මොකද්ද? පැහැදිලි ඉදිරිපස මුහුණක දත්ත. කැමරාවේ ඇන්ගල් එක වැරදි නම් කැමරාව 4Kද 8Kද කියන එක ආදාළම නැහැ. ඒ කියන්නේ ලක්ෂ ගණන් වියදම් කරපු දියුණු තාක්ෂණයන් සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රිය වෙනවා. නීතිමය පැත්තෙන් ගත්තම කතාව මීටත් වඩා බරපතලයි. උසාවියකදී අහන ප්‍රශ්නය හරිම සරලයි. මේ ඉන්නේ ආදාළ පුද්ගලයාමයි කියලා පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්ද කියලා. ඔළුව උඩ විතරක් පේන ෆුටේජ් එකක් කියන්නේ නීතිය ඉස්සරහා කිසිම වටිනාකමක් නැති දුර්වල සාක්ෂියක් විතරයි. මේකට තාක්ෂණික හේතුවක් තියෙනවා. කර්මාන්තයේ පිළිගත් සම්මතයක් තමයි කෙනෙක්ගේ මුහුණ විශ්වාසදායීව හඳුනා ගන්න නම් ඒ මුහුණේ මීටරයක් ඇතුළත අවම වශයෙන් පික්සල් 250ක ඝනත්වයක් ඒ කියන්නේ 250p කියන්නේ දුර වැඩි වෙද්දී මේ පික්සල් ඝනත්වය ලබා ගන්න කොහෙත්ම බැරි වෙනවා. හරි. එහෙනම් මේකට විසඳුම මොකද්ද? මෙච්චර වෙලා අපි ප්‍රශ්න ගැන කතා කළානේ. විසඳුම හිතනවට වඩා සරලයි. ඒ තමයි හැම කැමරාවකටම එකම නීතියක් දාන්නේ නැතුව හැම කැමරාවක්ම ඒකේ නිශ්චිත අරමුණ අනුව නිවැරදි උසක ස්ථාපනය කරන එක. මෙන්න මේක තමයි උපාය මාර්ගික සැලැස්ම. මිඩුලක් කාපාක් එකක් වගේ ලොකු තැනක සමස්ත දර්ශනයක් ගන්න අඩි 10 පාදරක උස ප්‍රශ්නයක් නෑ. හැබැයි තීරණාත්මකම තැන් ඒ කියන්නේ ඇතුල් වෙන සහ පිට වෙන දොරටු එතන ප්‍රමුඛතාවය වෙන්න ඕන මුහුණ පැහැදිලිව ග්‍රහණය කරගන්නීම. ඒකට අඩි 8ත් 10ත් අතර උසක් තමයි වඩාත්ම සුදුසු. මුදල් කවුන්ටරයක් වගේ තැනක ඊටත් වඩා පහළින්. මම දන්නවා කැමර පහලෙන් හයි කරන්න කිව්ව ගමන් ඔළුවට එන පළවෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ හැමෝම අහන දේ. දැන් අපි ඒකට වෘත්තීය මට්ටමේ විසඳුම් මොනවද කියලා බලමු. අන්න ඒක. කවුරු හරි කැමරාවට ගහලා කැඩුවොත්, කවුරු හරි ඒක හරවලා ගියොත් මේක හරිම සාධාරණ බයක්. හැබැයි ඒකට වෘත්තීය විසඳුම වෙන්නේ කැමරාව අතට අහු වෙන්නේ නැති තැනකට ගෙනියන එක නෙවෙයි. නියම විසඳුම තමයි කැමරාව උස් කරනවා වෙනුවට කැමරාව ශක්තිමත් කරන එක. vandal proof dome කැමරා තියෙනවා, IK10 වගේ පහර දීම් වලට ඔරොත්තු දෙන ශ්‍රේණිගත කිරීම තියෙන housing තියෙනවා, ලෝහ මවුන්ට් කොන්ඩියුට් දාලා වයර් ආරක්ෂා කරන එක මේවා තමයි හරි ක්‍රම. මතක තියාගන්න විසඳුම උස වැඩි කරන එක නෙවෙයි ආරක්ෂාව වැඩි කරන එක. මේකට තමයි වෘත්තීය මට්ටමේදී කියන්නේ උපාය මාර්ගික ස්තර සැලසුම කියලා. හිතන්නකෝ ආරක්ෂක කණ්ඩායමක් වගේ පළවෙනි ස්තරය ඒ කියන්නේ උඩින් හයි කරපු කැමරා මුළු ප්‍රදේශය ගැනම දල අවබෝධයක් දෙනවා. දෙවෙනි ස්තරය ඒ කියන්නේ පහලින් හයි කරපු කැමරා දොරටු වගේ තීරණාත්මක තැන්වලදී මුහුණු හඳුනා ගන්නවා. මේ ස්තර දෙක තුන එකට වැඩ කරනකොට තමයි සම්පූර්ණ කිසිම දෙයක් මග නොහැරෙන පද්ධතියක් හැදෙන්නේ.
ඉතින් මේ හැම දෙයකින්ම පැහැදිලිවර දේ තමයි අර පරණ වැරදි පුරුද්ද අත ඇරලා අලුත් බුද්ධිමත් මූලධර්මයක් පිළිගන්න කාලය අවිල්ල තියෙනවා කියන එක. මෙන්න මේකයි අලුත් යථාර්ථය. උසට හයි කරන තරමට ආරක්ෂිතයි කියන එක මිත්‍යාවක් විතරයි. සැබෑ ආරක්ෂාව කියන්නේ නිවැරදි අරමුණට, නිවැරදි උස, නිවැරදි කෝණය සහ නිවැරදි කැමරාව යොදාගෙන ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් සාක්ෂි නිර්මාණය කරන එක. අවසාන වශයෙන් මේ ගැන පොඩ්ඩක් හිතන්න. යම් සිදුවීමකින් පස්සේ ෆුටේජ් බලද්දී අපරාධේ මේකෙන් කාවත් අඳුරගන්න බෑනේ කියලා අසරණ වෙච්ච අවස්ථා තියෙනවද? එහෙමනම් ඒකට හේතුව බොහෝ විට කැමරාව ඕනවට වඩා උඩින් හයි කරපු එක වෙන්න පුරුවන්. මතක තියාගන්න සැබෑ ආරක්ෂාවේ යතුරු වෙන්නේ පුළුල් දර්ශනයක් නෙවෙයි බුද්ධිමත් ස්ථානගත කිරීම.